හලෝ ඕගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ කුඩ්ඩාස් ඩයරිස් channel එකේ තවත් වීඩියෝ එකක් සමග රසවත් වීඩියෝ එක. රසවත් වීඩියෝ එකක් සමග මේ අපි යනවා ට්‍රිප් එකක්. අපි යන්නේ BC වල සවුත් පැත්තට. ඔව්. සවුත් BC වල කලෝනා කියලා සිටි එකක් තියෙනවා. ඒ පැත්තට තමයි මේ යන්නේ. මේ යන ගමන් වහිනා හොඳටම. ඔව් එදා අපි යන දවසේ ඇත්තටම ගොඩක් වැස්සා. ඕගොල්ලෝ යනවා නම් මේ වැන්කූවර් වල ඉඳන් යනවා නම් කිලෝමීටර් 400කට වගේ ලං වෙන්න තියෙනවා. ඒක නිසා මේ බලන්න වෙදර් එක අනිවාර්යෙන් බලන්න වැන්කූවර් වෙදර් එක නැතුව මේ රූට් එකේ throughout වෙදර් එක පොඩ්ඩක් බලලා යන්න. මොකද මේ වහිනකොට ස්නෝ කරනකොට එහෙම ටිකක් පරිස්සමෙන් drive කරන්න ඕන. ඒ පැත්තේ ගොඩක් වෙලාවට highway එකෙත් ස්නෝ කරනවා. අනිවාර්යයෙන්ම winter tires තියෙන්න ඕනේ highway එකේ යන්න. all weather tires වලින් යන්නත් පුළුවන්. ඒකේ අර මේ ඔක්කොම යන කොමත් දෙපැත්තේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් බිල්බෝඩ්ස් වල ගහලා තියෙනවා මේ ඒව නැතුව යන්න බෑ කියලා. BC වල හොඳම දේ තමයි මාර ලස්සන views තියෙනවා යන තැන. මේ කලෝනා වලට යන ගමන් highway එකේ මේක තමයි අපිට තිබ්බ view එක මාරම ලස්සනයි. මේ weather එකත් එක්ක gloomy weather එකත් එක්ක අනිත් එක මේ කාලේ fall ඒකින්ද ලස්සන්ට අර fall colors ගස් වල පාට වෙනස් වෙන ඒවා ඔක්කොම ලස්සන්ට පේනවා. ඒ වගේම තමයි අපි පැය එකමාරක් ගියාට පස්සේ නේද ස්ටොප් එකක් ගන්නවා කන්න බ්‍රෙක්ෆාස්ට් ගන්න හෝප් කියන සිටි එකේ. ඔව් දැන් අපි එතනට යන ගමන් ඔය ඉන්නේ මේ highway එකෙන් පොඩ්ඩක් එළියට දාලා චුට්ට දුරක් යන්න ඕනේ. Oh, thank you. Where do you think they're going to be? Ladybug. bacon sandwich එකයි මොන ටේස්ට් එකද? coffee එක. අර ඩෙස්ක් එක උඩ. මේ දැන් අපි ආයිත් කන්න අරගෙන එතනින් යන ගමන් ඉන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා නේද ඔක්කොම මේ කළු පාට වගේ ගස් කූරු වගේ තියෙන්නේ ඔක්කොම වයිල්ඩ් ෆයර් වලට පිච්චිච්චා. මේ අර දුර ඈත කන්දෙත් පේන ඇති කළු පාට මේ ගොඩාක් පැති ගින්දරට අහු වෙලා මේ වෙලා තියෙන්නේ. ඒක දෙයනේ කියලා මේගොල්ලන්ට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා ඔයිට වඩා ස්ප්‍රෙඩ් වෙන්න කලින්. දැන් අපි කෙලින්ම ආයෙත් ඩ්‍රයිව් එක පටන්ගෙන තියෙන්නේ කෙලෝනා පැත්තට යන්න. අපි ඉතින් ට්‍රිප් එකක් ගියාම කරන්නේ කන එක තමයි. දැන් ආයෙත් නැවතුවා කන්න ලන්ච් ගන්න. කට්ටියම අපි ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකින් කලෝනා වල ලන්ච් ගත්තා. බිරියානි තමයි අපි කන්නේ. ඔව්. අපි ඔක්කොටම බත් කන්න නැතුව පොඩ්ඩක් අවුල් වගේ සීනයක් තියෙන්නේ. ඔව් ඒක නිසා ළඟම තියෙන ඉතින් ඉන්දියන් නේ. ඒක නිසා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකින් කාලා තමයි අපි ඊට පස්සේ අපේ Airbnb එකට චෙක් ඉන් උනේ. ඔව් මේ ඔයගොල්ලන්ට පේනවා අපේ ඔක්කොම යාළුවෝ සෙට් එකම ඉන්නවා මෙතන. ඒ කට්ටිය අපිට මතක් කරන ආදරෙන් වීඩියෝ ගත්තෙත් ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට. ඔව්. ආ ඕන දාලා
දැන් ඇවිල්ලා ඉන්නේ කසුගායි ගාඩ් කෙලෝනාස් ජපනීස් ගාඩ්. ඒක නම් අහම්බයෙන් හම්බෙච්ච එක. බඩුංගක් දාන්න මාළු. ඊ බලයි. ඔන්න අපි ආවා අපේ Airbnb එකට. ඒක මාරම ලස්සන Airbnb එකක්. ඒක අතරම කිව්වොත් 3 bedroom ගෙයක්. ලස්සන kitchen එකක්, backyard එකක් තිබ්බා. barbecue කරන්න පුළුවන්. අපි කට්ටිය දැන් වාඩි වෙලා rest කරනවා. ආපු ගමන් කලෝනා එනවා නම් අනිවාර්යෙන්ම වයිනරීස් වලට යන්න ඕනේ. කලෝනා කියන්නේ හරියට වින්යාඩ්ස් තියෙන පැත්තක් BC වල. ඒක හින්දා එදා දවසේ අන්තිම ඇක්ටිවිටි එක විදියට අපි කරේ වයිනරි එකට ගියා. අපි ගියේ Quails Gate කියලා වයිනරි එක. ඒක මාරම ලස්සනයි. ඒ වුණාට අපිට එළිය එන්ජොයි කරන්න බැරි වුණා. ඒ අපි ටිකක් එනකොට එළිය කරවලයි. නැත්තම් එළියෙත් ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. එතන එළිය තමයි වින්යාඩ් එක තියෙන view එකක් තියෙන ඕකනාගන් ලේක් එකේ. යනවා නම් ඔයගොල්ලන් ටිකක් කලින් යන්න. අපි වගේ රෑ වෙලා යන්න නැතුව. එතකොට ඔයගොල්ලන්ට ටේස්ටිං එකයි දෙකම එන්ජොයි කරන්න පුළුවන්. මං ගන්න හිටිය ඕක. Like crazy. No one seen it. I'm trying to clean it. ඔන්න ඔහොම තමයි අපේ පළවෙනි දවස ඉවර වෙන්නේ. දැන් අපි ගේම්ස් ටිකක් ප්ලේ කරලා කාලා බීලා නිදා ගන්න තමයි හදන්නේ. දෙවැනි දවසේ කොහමද යන්නේ කියලා අපි බලමු. ඉස්සර මොනවද කන්නේ? අපේ සෙකන්ඩ් ඩේ එක. ඉස්සර කාද බද අපි ඇවිල්ලා ඉන්නේ. කැංගරු ෆාම් එකට. ෆාම් නේ කැංගරු ෆාම් කියවම නිකන් කැංගරු මස් වගේද? කියන්නේ ඕස්ට්‍රේලියාව විතරක් නෙවෙයි කැංගරුස් ගන්න. කැනඩාවේ තියෙන. මේ ඉන්නේ අපේ අඳුරන කැංගරු දෙන්නෙක් ඉස්සරහ.
10 को लेकर Yeah. Yeah, it should be over here. දැන් ඉසුරිකා ඇවිල්ලා ඉන්නේ ටිකට් ගන්න. ඉසුරිකා ලස්සන බලන්න ඕවද මේ පැත්ත බලන්න. Yeah, exit වෙලා යනවා. නටන්න ගෑනුවෙක් කෙනෙක් ඉන්නවද? හැදෙන්නේ නේ ඔව්. to the right. No, you gotta move to the right. A little bit more. Yep. That way a little bit. Thank you. This is baby Venus. Okay. She's about a month old now, or a month out of pouch is how we measure their age. You wanna go? You want everything. They might try. You can try to give them one, but they can just both have a bottle. So I'm not sure. Oh, perfect. See if they want. ඔගොල්ලෝ කලෝනාවල්ට ආව පෙන්න මොන තැන. අර ෂෝක් කරේකි අර ඔක්කොම සත්තු જાති ඉන්නවා එළියේ. මේ අපිට කවන්නත් පුළුවන්. ඒක ෂෝක්. අර අතන ඉන්න සුදු සුදු කැංගරු කෙනෙක්. සුදු කැන්ගරු. කැංගරුද වොලබි කෙනෙක් නේ? මම දන්නේ. කැංගරු කෙනෙක්. ඉසුරිකා එන්ජොයි හොඳටම එන්ජොයි කරේ මෙතන. We got her around one we stopped for her. She's just having an off day. Thank you. එළුවෝ ඉන්න තැනට අපි දැන් යන ගමන් ඉන්නේ. Enter. Oh, yeah. Please don't feed goats. මෙතන ගෝට්ස්ලට කවන්න බෑ. Oh, pig. There's a pig. එක පික් කෙනෙක් එක්කෙනෙක් ඉන්නවා ඊට. අන්න සද්ද. අපේ අම්මා ඉස්සරහට කියන එළුවා වගේ චෙන්ගම් කන්නේ. අර අරයා කොටයි. ඔයා වගේ එළු. කොටයි. අන්දෙකෝ.
ඒ මට අනින්න එපා. This is squeak. අම්මලා දෙන්න. Sorry. I left you say. Hello, so we have our line up here for anyone wanting to hold a bird. If you just want to walk through and look, you can go down the left. But make sure you're waiting in line if you want to hold. Maddie, move down. Okay. Way down. Way down. Wait. Go. Too many people. Yeah. Getting a bit of traffic in here now. So far. Hey, Jenga. Hey, Sophie. Look at the bunny. මේ ඉන්නේ කැපිබාරා කියලා සත්තු ජාතියක්. ඒගොල්ලොමුත් මාරම කියුට්. ඒගොල්ලෝ හරි කම්මැලි. නිකන් ඔහේ ඉන්නවා. කකා බිබි. කනවා 아무තු විදියට ලොකු දත් තියෙනවා. හරි කියුට් හැබැයි ඒගොල්ලෝ. Broccoli from there. අපි පාරේ යනකොට අයිනේ දැක්කා ඇපල් වත්තක්. මෙන්න මෙහෙම තමයි ඇපල් ගස් තියෙන්නේ. මේ දිගටම තියෙන ඇපල්. කැනියන් පාක් කරන ගමන් මේ පාර ඇත්තටම පොරළුයි. ටිකක් හොඳට ඩ්‍රයිව් කරන්න SUV එකක් තමයි අපි රෙකමෙන්ඩ් කරන්නේ. view එක හරිම ලස්සනයි. එන්න කලින් apple juice තියෙන වැඩි බොන්න එපා. ඒක කිහිල්ලා යන ගමන් බොන්න කියලා මම රෙකමෙන්ඩ් කරනවා. කලන්තයගේ. හැබැයි ඇත්තටම all colors. ඒ ඉස්සෙල්ලා දැන් vlog එක කරගෙන ගියේ රීත්. මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද ඉසුරි? මයිරා කැනියන්. කියලා පාක් එකකට. ඒකේ මාරම ලස්සනයි view එක. ඒ කියන්නේ මන් දන්නේ මේ වීඩියෝ එකේ ලස්සන පේනවද කියලා. හැබැයි එතනට යන්න ඕනේ අනිවාර්යයෙන්ම. මං හිතන්නේ සමයකට වඩා ෆෝල් එකේ අර ගස්වල පාට වෙනස් වෙනත් එක්ක මාරම ලස්සන view එකක් තියෙනවා. ඒක ලොකු මොකක්ද කියන්නේ හයික් එකක්ද? හයික් එකක් ට්‍රෙක් එකක්. ඒක අපි සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරේ නැහැ. හැබැයි ඒ ට්‍රෙක් එකේ යනකොට තියෙනවා රේල්වේස්. ඉස්සර කාලේ තිබ්බ රේල්වේස් ට්‍රෙසල්ස් කියලා කියන්නේ. ඒවල කොටස් තියෙනවා. ඒත් එක්කම කේව්ස් තියෙනවා. ඒක මුළු ට්‍රෙක් එකම කම්ප්ලීට් කරන්න පුළුවන් නම් මාරම ලස්සනයි.
හලෝ Hi. මාර සීතලයි. අපි දැන් දෙවනි දවස හෙට අපි මෙහෙන් යනවා නැවත වැංකූව බලා. දැන් අපි මරු තැනක ඉන්නවා. මෙතන පුටු දෙයක් එක ආදලා මේ බලන්න මේ ඒරියා එක. මේ අපි හවස ආවා අපි ඉන්න Airbnb එක ගාව තියෙන බීච් එක. මේ අතම කිව්වොත් ඕකනාගල් ලේක් එක. හැබැයි මේ කොළඹ කියන බීච් එක කියලා සමයකට තමයි ඒක නම් නියම නාන්න පුළුවන්. දැන් අපි තුන්වැනි සහ ෆයිනල් දවස ට්‍රිප් එකේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඩවුන්ටවුන් කෙලෝනා වලට ඇවිල්ලා පොඩ්ඩක් වටයක් දාලා හොමම වැන්කූවර් වලට යනවා කියලා හිතුවේ. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එහෙම ආවා. මේ ඔයගොල්ලන්ට පේන්නේ වෝටර්ෆ්‍රන්ට් පාක් කියලා තියෙන කෙලෝනා වල ඩවුන්ටවුන් වල ඒ පාක් එකට ගිහිල්ලා අපි ඇවිදලා කරලා එහෙමම වැන්කූවර් වලට ආයිත් යනවා back to reality. ආයිත් අපේ normal life එකට යන්න වෙනවා trip එක ඉවර කරලා. ගෙදර යන ගමන් හයිවේ එකේ අපිට පෙන්න හිම වැටලා තිබ්බා. ඒ කියන්නේ කලින් දවසේ රෑ හිම වැටලා ලස්සනට ගස් උඩ හිම එහෙම වැටලා තිබ්බා. දැන් ඉතින් වින්ටර් වේගන එන්නේ මෙහෙ. අපි හිතුවේ නෑ අත්තම කිව්වොත් මෙහෙම හිම පෙනේ කියලා. හැබැයි ඒකත් ලස්සන view එකක් වුණා අපිට යන ගමන්. ඔව් දැන් අපි ඔහොමම වැන්කූවර් වලට ගිහිල්ලා ට්‍රිප් එක ඉවර කරනවා. එහෙනම් අපි හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. හැමදාම කියනවා වගේ අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔව්. ඊළඟට තව වීඩියෝ එකක් එක්ක අපේ තව සති කීපයකින් එන්නම්. එහෙනම් පරිස්සමෙන් ඉන්න ඕන කට්ටිය ජය වේවා. Bye. Bye.